හායි මම තේ එකක් හදන ගමන් මට හිතුණා මේම දෙයක් කියන්න. මේ මම රීසන්ට්ලි ඉඳලා මේම කට්ටියත් එක්ක කතා කරන එක නැවතුණා. කොහොම කට්ටියත් එක්ක දන්නවද? දැන් අපි දෙයක් කියනකොට දෙන්නෙක් අතර කන්වර්සේෂන් එක කරන දෙන්නෙක් අතර කතාවක් යනකොට අනිත් එක්කෙනා ඒක ඕපව් කරනවා. කියන්නේ ඒක කන්වර්සේෂන් එකක් නෙමෙයි බේසිකලි. ඒක මේ බේසිකලි එයාගේ පැත්ත විතරයි එයා කියන්නේ අනිත් කෙනාට කියන්න දෙන්නේ නැහැ. ඉතින් මේ වගේ කට්ටිය මම අවොයිඩ් කරන්න පටන් ගත්තා. හරිද? ඉතින් ඒක ඇත්තටම හරිම මේ අපිට අපහසුයි නිකන් හිතන්නකො මලගේකදී. එහෙමත් නැත්තම් කොහේ හරි තැනක එළියට එන්න බැරි තැනක මේ වගේ කෙනෙක්ට අහුණා කියන්නේ you are dead. ඉතින් ඇත්තටම ඔයත් ඒ වගේ කෙනෙක් නම් ඒක නවත්තන්න. මොකද ඔයාට වටේ ඉන්න යාළුවොත් නැති වෙන දෙයක් තමයි මේකෙන් වෙන්නේ. මොකද අපි තව කෙනෙක් එක්ක කතා කරනකොට අපි අපේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඔයා ප්‍රකාශ කරනා වගේම අපිටත් අපේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම අනිත් කෙනාට මේ අදහස් පිළිගන්න කියන්නේ ඒක ඇක්සෙප්ට් කරන්න එයාට ඇක්සෙප්ට් කරන්න මයින්ඩ්සෙට් එකකුත් එයාට තියෙන්න ඕනේ. ඉතින් එහෙම නැත්තම් මේ ඔයාට ගොඩක් වෙලාවට ඔයා නොටිස් කරන්නේ නැති ඔයා මේ වගේ කෙනෙක් නම් ඔයා නොටිස් කරනවා ඇති ඔයා කතා කරන කෙනා ඔයා විතරයි කතා කරන්නේ අනිත් කෙනා කතා කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ කෙනෙක් වෙන්න එපා. ඔයා තව කෙනෙක් එක්ක කතා කරනවා නම් ඔයා දැනගන්න ඔයාගේ අදහස වගේම අනිත් කෙනාගේ අදහසත් වටිනවා. එතකොට තමයි එතන මේ සංවාදයක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් ඔයා විතරක් තනියෙන් කතා කරනවා ඔයාගේ අදහස් විතරක් තනියෙන් කියනවා නම් එතකොට එතන කිසිම පරමාර්ථයක් නැහැ එතන. අතම කිව්වා නැති. ඒ වගේ මොකද මම මේ ළඟකදී ඉඳලා මේ ඒ වගේ දෙතුන් දිනක්ම මට හම්බුණා. එතකොට මම ටිකක් බැලුවා මේ ඇත්තටම ඉතින් අපේ අදහස් එකලන් මේ ගන්න කැමති නැත්තම් මේ ඇයි ඉතින් අපි කතා කරන්න කියලා. ඉතින් මම මේ ළඟකදී වෙනකම් මම මේ ඒගලන්ට ඒකත් එක්කම කතා කරන්න උත්සාහ කරා. ඒගලන්ගේ වයිබ් එකත් එක්ක මේ වුණාට ඒගලන් කැමති නෑ අතටම. තව කෙනෙක්ගේ අයිඩියා එකක් ගන්න ඒගලන් කැමති නැහැ කීයටවත්. ළඟකදී ඉඳලා මේ වගේ කට්ටියව අවොයිඩ් කරලා තියෙන්නේ. එතකොට ඔයාත් ඒ වගේ කෙනෙක් නම් මම කියන කෙනෙක් නම් එතකොට ඔයා හිතන්නේ මම ඔයාත් එක්ක කතා කරන්න කැමති නැහැ. ඇත්තටම ඔයා ඒ වගේ කෙනෙක් නම් ඒ වගේ කෙනෙක් වෙන්න එපා. මොකද එතකොට ඔයාට ඔයාගේ වටේ ඉන්න කට්ටියව නැති වෙනවා. එතකොට ඔයා තනි පුද්ගලයෙක් වෙනවා. මොකද ඔයා තව කෙනෙක්ට ඒගොල්ලන්ගේ අදහස් ප්‍රකාශ කරන්න දෙන්නේ නැත්නම් ඔයා විතරක් කතා කරන්න ඕනේ නම් ඉතින් එතනදී ඔයා ඇත්තටම තනි වෙනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒක නිසා ඒ වගේ වෙන්න එපා. හැමතිස්සෙම ඔයා යාළුවෙක් එක්ක කතා කරනකොට හරි කොහේ හරි ගිහලා තැනක කතා කරනකොට හරි අනිත් කෙනාට එයාගේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න. එතකොට තමයි ඔයාට එතනදී හොඳ කන්වර්සේෂන් එකක් හොඳ කතා බහක නියැලෙන්න පුළුවන්. නැත්තම් ඔයා විතර සෙල්ෆිෂ් වෙලා කතා කරනවා නම් ඔයා තනියෙන් තමයි කතා කරන්න වෙන්නේ. මොකද මම බේසිකලි අතහැරලා තියෙන්නේ ඒ වගේ කට්ටියව. මොකද මේ හරිම අමාරු. මේක අපිට හිස රදයක් මේගලගේ කතාව අහගෙන ඉන්නකොට මොකද අපිට කියන්න ඕනේ අදහස අපිට කියන්න බැරි වෙනකොට ඒක හරිම හිස රදයක් අත්‍තරම කිව්වම. ඉතින් මම හිතනවා මේ ඕදම ඔයගලන්ට වටිනවා කියලා. ඉතින් අපි හිතමු අපි හොඳ කන්වර්සේෂන් එකක් කරන කෙනෙක් වෙයි කියලා. අනිත් එකලගේ අදහස් අපි අත්‍තරම රෙස්පෙක්ට් කරන්න ඕනේ. මොකද එතකොට තමයි අනිත් කෙනා කතා කරන කෙනා අපේ අදහස් වලට රෙස්පෙක්ට් එකක් දෙන්නේ. ඉතින් ඒකක් හදාගෙන ඒකක් හදන ගමන් තමයි මේ අයිඩියා එක ආවේ. මම හිතනවා ඔයගලන්ට ඒක වටිනවා කියලා.